මට අහන්න ලැබුණා පිරිමි අඳෝනාවක්. ඒ වේවොයි පොඩ්ඩක් හිතනවාකෝ මේ මිනිස්සෙක්ගේ අතක් කැපුණොත් සර්ජරි එකක් කරලා හරි බෙහෙත් දාගෙන අත හොඳ කරගන්න පුළුවන්. මේ මිනිස්සෙක්ගේ හිතක් කැපුණොත් සර්ජරි එකක් කරලා හිත හදාගන්නත් පුළුවන්. නමුත් මේ ජීවිතේ තියෙන්නත් පුළුවන්, ජීවිතේ නැති වෙන්නත් පුළුවන්. ඉතින් ඔය ආදර සම්බන්ධතාවයකින් පස්සේ පිරිමියෙක් බිඳ වැටුනහම පිරිමි මෙහෙමයි කියලා කවුද බං හිතුවේ? පිරිමියෙක්ගේ හිතක් මේ මං හිතන විදිහට හරි ගලක් වෙන්න ඕන. සාමාන්‍යයෙන් මං දන්න විදිහට මේ පිරිමි නිතර දෙවේලේ අඬන්නේ නැහැ. මේ පිරිමි ගොඩක් වෙලාවට hina වෙලා සතුටින් ඉන්නේ. අන්න එහෙමයි ගොඩක් මිනිස්සුયો කිව්වේ. නමුත් මේ ඇත්තටම පිරිමි එහෙමද? මං හිතන්නේ නෑ, එහෙම නැහැ. මේ දරදඬුයි වගේ සමාජෙට පේන්න හැසිරුණත් මේ තමන්ගේ හිතට දැනුණු ආදරයක් ළඟ පිරිමි හරියට පොඩි ළමයි වගේ බං. පිරිමියෙක් මේ ජීවිත කාලයේටම හදවතින්ම ආදරය කරන්නේ එක කාන්තාවක්ට විතරයි. අන්න ඒ කාන්තා පාර්ශවය වෙනුවෙන් බලාපොරොත්තු ගොඩාක් ඇතුව ඒ මිනිස්සුන්ගේ ජීවිත කැප කරනවා. ඉතින් මේ යම් කිසි දෙයකින් බිඳ වැටීමක් සිදු වුණොත් ගොඩාක් පිරිමි උත්සාහ කරන Tamanට කිසි දෙයක් සිදු නොවුනාසේ ජීවත් වෙන්න. මහරු මේ ඊටියටත් වඩා හොඳින් ඉන්න උත්සාහ කරනවා. ඒත් ඇත්තටම පිරිමි එහෙම නැද්ද කොහෙද බං? ඉතින් පිරිමි අය මේ අපි හිතනවට වඩා තම සහකාරිය කෙරෙහි දක්වන ආදරය නිසා ඇතිවෙන කලකිරීම හේතුවෙන් තව මේ ආදර සම්බන්ධතාවයකට යන්න තියෙන ඉඩකඩ බොහෝම අඩුයි. ඒත් එක්කම මේ කාන්තා පාර්ශවයට සාපේක්ෂව මේ ලෝකයේ අනිත් මිනිස්සයන්ට පිරිමි විවෘත වෙන්නේ බොහෝම අඩුයි. සරලවම කියනවා නම් ඒ පිරිමියාගේ හැඟීම් දැනීම් හුවමාරු කරගන්නේ හරිම කලාතුරකින්. මහර විට මේ පිරිමියෙක්ගේ බිඳුණු හදවතක වේදනාව යාලා කතා කරලා නොකියුවට ඒ මිනිස්සුන්ගේ හැසිරීම් රටාවෙන් ඒක පෙන්눔 කරනවා. ඒක නිසා මුලදී පටන් අරගෙන මේ මගදී දාලා යන්න කිසිම මිනිස්සෙක්ව තෝරගන්න එපා.